හයි කොහොමද ඔයාලට බියුටි with රුවන්ති YouTube channel එකට ඔන්න ඔයාලා අදත් ආන්තරයෙන් පිළිගන්නවා. ඉතින් කොණ්ඩෙට අපේ සමට අත්පා නියපොතු මේවට වගේම අපි අනිවාර්යෙන්ම ප්‍රධාන තැනක් දෙන්න ඕනේ දෙයක් තමයි අපේ ශරීරයේ තොල් දෙක කියන්නේ. ඉතින් මෙන්න මේ තොල් දෙක ලස්සනට හැඩ කරවන්න පුළුවන් රෝස පාට කරවන්න පුළුවන් ලිප් බාම් එකක් ගැන කියන්න තමයි මම අද වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. මේ ලිප් බාම් එක 100%ක්ම ස්වභාවිකයි. ඒ වගේම තමයි තොල් වීලීම සදහටම ඔයාගේ නැති කරලා දානවා. ඒ වගේම තමයි දෙතොල් වලට රෝස පාටට හුරු රත් පැහැයක් ගෙන දෙනවා. හදා ගන්නත් හරිම ලෑසි. ඔබේ තොල් දෙක හාස්කමකින් වගේ රෝස පාට කරන විස්මිත රෝස ලිප් බාම් එකක් තමයි මේක. ඉතින් මේක හදාගෙන ඔයාගේ දෙතොල් දෙකට පාවිච්චි කරලා රිසල්ට් එක මටත් කියන්නකෝ. මුලින්ම කතා කරන්න ඕනේ අපේ තොල් දැන් මේ තියෙන පාරිසරික වෙනස් වීම එක්ක ඒ වගේම අපේ ශරීරයේ ඇතුළතින් සිද්ධ වෙන රසායනික වෙනස් වීම එක්ක වයස්ගත වීම එක්ක ඒ වගේම අධික උෂ්ණත්වය වගේම විශේෂයෙන්ම අපි තොල් වල ගල් වඳලාද ආලේපන නිසා අපේ තොල් වේලාවකට වේලෙනවා කළු වෙනවා පැලෙනවා මේ වගේ ගොඩාක් දේවල් වලට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපි ගල්වන ලිප්ස්ටික් ගැන. ලිප්ස්ටික් එක ගැලුවාට පස්සේ ටික වෙලාවක් යද්දි ලිප්ස්ටික් එක අනිවාර්යයෙන්ම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ කියන්නේ ලිප්ස්ටික් එක සේදිලා වගේ යනවා. අපි මොනවා හරි දෙයක් කෑවත් අපිට ඒක ලිප්ස්ටික් එක ගිලෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ලිප්ස්ටික් කාලයක් තිස්සේ ලිප්ස්ටික් ගාලනකොට අපේ තොල් වල තියෙන සිනිඳු බව නැති වෙලා යනවා. ඉතින් මම මේ දෙන මැජික් ලිප් බාම් එකෙන් පුළුවන් ඔයාගේ තොල් දෙක ලස්සනට රෝස පාට කරලා මේ තියෙන හැම අසාත්මිකතාවයක්ම වළක්වා ගන්න. කොහොමද කරන්නේ? ඊට කලින් කියන්න ඕනේ අපේ තොල් දෙකට තව පුංචි සත්කාරයක් මම කියලා දෙන්නම්. කරන්න පුළුවන් ඔයාලට හරි ලේසි සත්කාරයක්. මේක අනිවාර්යයෙන්ම කියන්න මේ ලිප් බාම් එක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ભેදයක් නැහැ. මොකද මේ අපේ ස්ත්‍රී පාර්ශවයට වගේම පුරුෂ පාර්ශවයටත් අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මේ තොල් කළු පැහැවෙලා අව පැහැවෙලා ඉරි තැලිලා ගිහිල්ලා පෑලිලා පිපිරීමට ලක් වෙලා මේ වගේ දේවල් පිරිමි ළමයින්ටත් අද සිද්ධ වෙනවා. ඒවා ඉතින් මේ පාරිසරික වෙනස් වීම සහ විශේෂයෙන්ම පිරිමි ළමයි ওই මත්ද්‍රව්‍ය වලට ගොඩාක් කැබ්බැහි වෙලා ඉන්න කට්ටියටත් මේ වගේ තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අධික උෂ්ණත්වයට වගේම අධික සීතලට අපේ තොල් වේලීමට ලක් වෙනවා. ඉතින් මේ ලිප් බාම් එකෙන් ඔය තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාට ගන්න පුළුවන්. මම අර කියපු පුංචි සත්කාරය ගැන කියන්නම්කෝ. අපේ තොල් දෙකට හැමදාම නිදා ගන්න කලින් රාත්‍රී කාලයට මී පැණි ටිකක් අරගෙන හොඳට තොල් වල ආලේප කරලා ඔයා නිින්දට යන්න. මේකෙන් අපේ තොල් වලට සිද්ධ වෙන බාහිරින් බලපාන සාධක වගේම ශරීරයේ අභ්‍යන්තරයෙන් අපේ තොල් වලට මොකක් හරි හානියක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ තොල් කළු පැහැවෙන්නේ ශරීරයේ අභ්‍යන්තරයෙන් නම් මේකෙන් ඒක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ ගොඩාක් රස්නේ සහ ඒ වගේම විනාකිරි සැරසෝස් වර්ග මේ වගේ දේවල් පාවිච්චි කරන එක චුට්ටක් අඩු කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයා ගොඩක් වතුර බොන්න. අඩු ගානේ දවසකට වතුර වීදුරු 8ක්වත් ඔයා බොන්න ඕනේ. ඒ වගේම තමයි කියන්න ඕනේ විශේෂිතම දේ කිසිම සබන් වර්ගයක් යොදලා ඔයා මූණ සෝදන්න එපා. හැමදාම ඔයා ෆේස් වොෂ් එකකට පුරුදු වෙන්න. මේක අනිවාර්යම කාරණාවක්. තොල් දෙකට වගේම අපේ සමටත් අපේ මුහුණටත් සබන් කියන්නේ අහිතකර දෙයක්. මොකද සබන් වල pH අගය ගොඩාක් දුරට වැඩි වෙනවා. ඒ නිසා සබන් පාවිච්චිය ඔයා අනිවාර්යයෙන්ම අඩු කරලා ෆේස් වොෂ් එකක් මූණට පුරුදු කරන්න. මේක තොල් වලටත් ඉතාම හොඳයි. ඒ වගේම තමයි විටමින් E අපේ සමට හොඳ පෝෂණයක් දෙන ඒ වගේම තෙතමනයක් දෙන දෙයක් තමයි විටමින් E. විටමින් E කරලකුත් කඩලා අපේ තොල් වල ආලේප කරන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම්කෝ මේ විශ්මිත ලිප් බාම් එක කොහොමද හදන්නේ කියලා. මේකට ගොඩාක් වෙලා යන්නේ නැහැ මේ ලිප් බාම් එක. ඔයාට පැය එකමාරක් වගේ කාලයක් ඇතුළතදී මේ ලිප් බාම් එක ඔයාට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා යන්නේ තැනකුණත් මේ ලිප් බාම් එක අරගෙන ගිහිල්ලා ඔයාට පාවිච්චි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ මැජික් ලිප් බාම් එක කොහොමද හදාගන්නේ? මොනවද වමනා වෙන්නේ? ඔන්න දැන් මං කියනවා මේ මැජික් ලිප් බාම් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම ග්‍රෑම් 250ක් වගේ බර හොඳ නිරෝගී බීටලයක් ඔයා ගන්න.
ඒ වගේම සුදු පොල් තෙල් මේස හැදි එකක්. අනිවාර්යයෙන්ම සුදු පොල් තෙල්ම ඔයා හොයාගන්න ඕනේ. කඩවල් වල තියෙනවා අර මේ වතුර වගේම සුදු පොල් තෙල් එක ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් හොඳයි. මේකට අපි පාවිච්චි කරන සාමාන්‍ය පොල් තෙල් නම් ගන්න එපා. ඒ වගේම තමයි ඔලිව් තෙල් බිංදු 4-5ක්. වැස්ලින් තෙල් මේවා අපිට වෙළඳපොලේ කඩවල් වලින් මේ වැස්ලින් බාම් එක ලබා ගන්න පුළුවන්. ඒවත් වැස්ලින් තෙල් මේස හැදි එකක්. ඒ වගේම තමයි මීටි නැත්නම් බීස් වැක්ස් කියලා තියෙනවා තේ හැදි එකක්. මේව ඕනම ෆාමසි එකකින් මේ බීස් වැක්ස් ගන්න පුළුවන්. විටමින් E කැප්සූල් දෙකකින් ලබාගත් විටමින් E බිංදු 3ක් 4ක් වගේ අපිට අවශ්‍ය වෙනවා. විටමින් E කැප්සූල් එකක් කැඩුවම සාමාන්‍යයෙන් බිංදු 3 4ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ විටමින් E කැප්සූල් දෙකක් කඩන්න එකකට නම් මදි වෙයි. බිංදු 3ක් 4ක්. ඊට පස්සේ තමයි හොඳට වහන්න පුළුවන් ප්ලාස්ටික් හරි වීදුරු හරි චුටි පිරිසිදු බෝතලයක් ගන්න. දැන් කොහොමද මේක හදාගන්නේ? මුලින්ම ඔයා බීට් තලේ අරගෙන ලෙල්ල සුද්ධ කරගන්න. ඊට පස්සේ හීනියට මේක ග්‍රේට් කරගන්න. ග්‍රේටරයක් අරගෙන මේක වාට ග්‍රේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පල්පයක් වගේ එන්න. ඒ වගේ ග්‍රේට් කරගන්න ඕනේ. මේකට වතුර මිශ්‍ර කරන්න එපා පොඩ්ඩක්වත්. හීනියට ග්‍රේට් කරගෙන දැන් මේ ග්‍රේට් කරගත්ත මේ මිශ්‍රණය ග්‍රේට් කරගත්ත පල්ප් එක තියෙනවානේ. ඒ කියන්නේ බීට් පල්ප් එක. මේ බීට් පල්ප් එක කපු රෙදි කෑල්ලකට දාලා හොඳට මිරිකන්න. මිරිකලා පෙරා ගන්න ඕනේ. මේකට වතුර දාන්න එපා. ඒ වගේම තමයි ස්වභාවික වතුර නොයදූ බීට් ඉස්ම කෝප භාගයක් වගේ තමයි උමනා වෙන්නේ. මේ වගේ බීට් පල්ප් එකෙන් ගත්ත මේ බීට් යුෂ ටික අරගෙන පිරිසිදු වීදුරු බෝල් එකකට දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ බීට් යුෂ එකට එකතු කරන්නේ මොනවද? වැස්ලින්, අර සුදු පොල් තෙල්, ඔලිව් ඔයිල්, විටමින් E කැප්සූල් වගේම මීටි ටිකත් අපි හොඳට මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ටූත් පික් එකක් අරගෙන විනාඩි 5ක් විතර හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණය ඔයාලට තව දුරටත් ගොඩක් දියාරු වගේ බවක් දැනෙනවා නම් තව වැස්ලින් ටිකක් එකතු කරගන්න පුළුවන්. හොඳ ක්‍රීම් එකක් වගේ මේක පත් වෙනකන් ඔයා වැස්ලින් මිශ්‍ර කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට මේක දියාරුයි නම් ක්‍රීම් එකක් වගේ නැත්නම් වගේ දැනෙනවා නම් හොඳට තව වැස්ලින් මිශ්‍ර කරන්න. අවසානයේට මොකද්ද කරන්නේ? අවසානයේට මෙහෙම හදාගත්ත මේ මිශ්‍රණය ලිප් බාම් එක කුඩා ප්ලාස්ටික් කන්ටේනර් එකකට දාලා ඔයාට ඕනම වෙලාවක මේ ලිප් බාම් එකෙන් ටිකක් අරගෙන ඔයාගේ තොල් දෙකේ ආලේප කරන්න පුළුවන්. ඉතින් ඒකනේ මං කිව්වේ හරි ලේසි. හරි පහසුයි මේක හදාගන්න කියලා. ඉතින් මේකෙන් ඔයාගේ තොල් වලට සිද්ධ වෙන හාස්කම ඔයාම අත්විඳලා බලන්න. ඒක තමයි මට කියන්න ඕනේ උනේ. හදාගන්න හරිම ලේසි. අර මං කිව්වා වගේ බ්‍රීඩ් ගලයක් ගත්තා. ඒක ග්‍රේට් කරා. ඒක කපුරෙදි කෑල්ලකට දාලා මිරිකුව වතුර දාන්න නැතුව ඊට පස්සේ ඒකට වැස්ලින් පොල් තෙල් ඔලිව් ඔයිල් විටමින් E මීටි මේ ඔක්කොම මිශ්‍ර කරලා විනාඩි 5ක් විතර හොඳට මේක මිශ්‍ර කරලා මේ මිශ්‍රණය දියාරුයි නම් ක්‍රීම් එකක් වගේ නැත්නම් ඔයාලට තවත් මේ ක්‍රීම් එකක් වගේ හැදෙනකම් වැස්ලින් එකතු කරන්න පුළුවන්. එච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හැමදාම මේක රාත්‍රියට ඒ වගේම උදේටත් ඔයාගේ තොල් වලට ආලේප කරන්න පුළුවන්. මැජික් එක වෙන්න පටන් ගන්න ඊට පස්සේ තමයි. තොල් දෙකට හොඳ තෙතමනයක්, සිනිඳු බවක්, ඒ වගේම නිරෝගී බැබලීමක්, රතු පාට, රෝස පාටට හුරු තොල් දෙකක් ඔයාට අනිවාර්යයෙන්ම මේ සත්කාරයෙන් පස්සේ ලැබෙනවා. ඉතින් මේක දිනපතා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට සාමාන්‍යයෙන් මෙහෙම හදාගත්ත මේ ලිප් බාම් එක ඕන් දිහාවක අරගෙන යන්නත් පුළුවන්. ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. ඒ වගේම තමයි channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ඔයාට ලස්සන වෙන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන ඊළඟ දවසෙත් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න. තෙරුවන් සරණයි.